හෙලෝ මයි ඩාලින්ස් ඔන්න ඉතින් ප්‍රයිවට් රීඩින්ග්ස් ගන්න ඒ අයට තියෙන ප්‍රශ්න බාධා පීඩා කරදරවලට එයාලා වෙනුවෙන් එයාලගේ තියෙන එයාලගේ රිලේෂන්ෂිප් වල ප්‍රශ්න නෝ කන්ටැක්ට් ඉන්න අයට එක්ස් වෙන්න පුළුවන් ක්‍රෂ් එක වෙන්න පුළුවන් ඒ වගේම රිලේෂන්ෂිප් එකක් තිබිලා දැනටමත් බ්‍රේක් අප් වුණ අය වෙන්න පුළුවන් ඒ වගේම මොනවා හරි අසනීප කරදර පීඩාවන් තියෙන අයට ඒ වගේම අපල කාලයක ඉන්න අයට ඒ අය වෙනුවෙන් මම ප්‍රයිවට් හීලින්ග්ස් කරනවා වගේම මම කාලිමේනිය වෙනුවෙන් ස්පෙෂල් හීලින් බ්ලෙසින්ග්ස් කරනවා. ඉතින් ඒ අතරේ මම මේ ස්පෙෂල් බ්ලෙසින් හීලින් ටයිම් එකකදී මම කරපු වීඩියෝ එකක් තමයි මම මේ අහම්බෙන් දාලා තියෙන්නේ. ඉතින් මේ ස්පෙෂල් බ්ලෙසින් හීලින් ජෙනරල් රීඩින්ග්ස් බලන ඔයාලා වෙනුවෙනුත් බලන්න තමයි මම වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හම්බෙන් දකින්න ලැබුණා නම් මේ මොහොතේම ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව මොනවා හරි ඔයාගේ ආදරේ වෙන්න පුළුවන්. ඔයාට හිතේ මොනවා හරි දෙයක් මේ වෙලාවේදී වැඩ කරනවා නම් ඒක ඔයාගේ වේදනාත්මකව මොනවා හරි දෙයක් හිතට තියෙනවා නම් මොනවා හරි පීඩනයක් තියෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න ගැන හිතන්න. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දකින්න සැලසුව යුනිවර්ස් එකට තැන්ක් යූ කරන්න. ඇස් දෙක වහගෙන යුනිවර්ස් එකට තැන්ක් යූ කරන්න. පොඩ්ඩක් අහස දිහා බලාගෙන ඒ ගැන හිතන්න එළියට ගිහිල්ලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලට හම්බෙන් දකින්න සැලසුවේ. ඔයාගේ කාලි අම්මා. ඒ කියන්නේ ඔයා අදහන, ඔයාට උදව් කරන, මඟ පෙන්වීම කරන ඔයාගේ කාලි අම්මා. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවේදී කාලි අම්මට හදවතින් ස්තුතිවන්ත වෙන්න. හදවතින්ම කාලි අම්මට මේ මගේ වීඩියෝ එකේ තියෙන පිළිමේ දිහා බලාගෙන ඔයාට කාලි අම්මට හදවතින් පින් අනුමෝදන් කරන්න පුළුවන්. මම ඔයාලට ඒ ගැන කියලා දීලා තියෙනවා. හැබැයි මේ වීඩියෝස් අලුතෙන් බලන අය වෙනුවෙනුත් මම ඒ ගැන කියන්න ඕනේ. ඒ නිසා මම ආයෙත් කියන්නම්. කාලි අම්මට මතු බුදු බව ලබා ගන්න, පිරිමි භවයක් ලබා ගන්න පාරමිතා පුරන්න වෙනවා. ඒ නිසා ඒ ගැන හිතලා ඔයාට පින් අනුමෝදන් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවේ පින් අනුමෝදන් කරන්න. මෛත්‍රී භාවනාව කරලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්පතේ පින් අනුමෝදන් කරන්න. ඔයා දවසට කරන පුංචිම හොඳ වැඩක් ඔයාට මතක් කරන්න පුළුවන්. ඒ දේ ගැන මතක් කරලා කාලියම්මට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම පින් පොත ලියන අය ගොඩක් ඉන්නවා. දැනටමත් මාත් එක්ක වැඩ කරන අය, ඒ කියන්නේ මාත් එක්ක ජෙනරල් රීඩින්ග්ස් බලන අය වගේම ප්‍රයිවට් රීඩින්ග්ස් ගන්න අය. එයාලා දැනටමත් මෛත්‍රී භාවනාව දිගටම කරනවා. ඒ වගේම පින් පොත ලියනවා. ඉතින් ඒ දේ කරගෙන යන අය දිගට මේ දේවල් කරගෙන යන්න. ඉතින් නොකරන අය ඉන්නවා නම් මෛත්‍රී භාවනාව කරන්න කැමති නම් අනිවාර්යයෙන් මෛත්‍රී භාවනාව කරන්න. ඒ ගැන දන්නේ නැත්නම් අහන්න මම අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඒ වගේම තමයි මෛත්‍රී භාවනාව කරලා කාලි අම්මට පින් අනුමෝදන් කරන්න. කාලි අම්මට මතු බුදු බව ලබා ගන්න ලැබෙන්න. ඒ වගේම මේ මතු බුදු බව ලබා ගන්න අවශ්‍ය පාරමිතා පුරන්න ලැබෙන්න පිරිමි භවයක් ලබා ගන්න ඔයා කරලා තියෙන පින් හේතු වේවා පින් අනුමෝදන් වේවා කියලා හිතන්න. දිව්‍ය සැප දිව්‍ය බල දිව්‍ය ආශ ලැබෙන නිවන අවබෝධ කරගන්න ලැබෙන්න මේ දේවල් හේතු වේවා කියලා ඔයාට හිතන්න පුළුවන්. ඒ වගේම පොඩි මොහොතක් අරගෙන කාලි අම්මා වෙනුවෙන් ඔයා මේ වෙලාවේදී ඒ විදිහට මෛත්‍රී භාවනා කරලා පින් අනුමෝදන් කරලා ඔයා කාලි අම්මට ඔයාගේ ජීවිතේට මේ දක්වා ඔයාගේ ජීවිතේ කරපු හාස්කම්, ඔයාගේ ජීවිතේට වුණ වෙනස්කම්, ඔයා ප්‍රශ්න කරදර පීඩාවන් වලදී ඉද්දි කාලියම්ම උදව් කරපු දේවල් ගැන ඔයා කියන්න. ඔයාට පුළුවන් කාලියම්මගේ මුල් මන්ත්‍රය කියලා ඕම් ක්‍රීම් කාලිකාල්ලේ නමහ කියලා ඊට පස්සේ කාලියම්මට ආරාධනා කරලා කාලියම්ම ඔයාගේ ළඟ ඉන්නවා කියලා ඔයා හිතෙන් දකින්න. කාලියම්ම ඔයා ළඟට වැඩලා ඉන්නවා ඔයා හිතෙන් දකින්න. ඊට පස්සේ ඔයා කාලියම්මට ඔයාට වුණ දේවල් ඔයාගේ ජීවිතේ වුණ වෙනස්කම් වලට හදවතින් ස්තුතිවන්ත වෙන්න. ඔයා ඒ දේවල් වෙන වෙනම කියලා ස්තුති කරන්න. ඔයාට පුළුවන් ස්තුති පූජාවක් විදිහට ඒක කරන්න. ඔයාගේ ජීවිතේ මේ දක්වා කරපු වෙනස්කම් ඔයා දන්නවා. ඔයා හිටපු පීඩාව, ඒ දේවල් නැති කරපු තැන්, ඔයාට වුණ වෙනස්කම්, ඔයාගේ ජීවිතේ වුණ හාස්කම් මොනවද? ඒ හැම දෙයක්ම ඔයා දන්නවා. ඒ දේවල් වලට වෙන වෙනම ස්තුති කරන්න. ඒ දේවල් ගැන එකින් එක කියලා හදවතින් ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ජීවිතේට මොන හරි දෙයක් ඒ විදිහට කරා නම් ඒ දේවල් ගැන හිතලා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද කාලියම්ම හරිම කැමතියි. මොකද අපි තව කෙනෙක්ව අගය කරනවට කැමතියිනේ. තමන්ව අගය කරනවට ඒ වගේ ඔයාටත් පුළුවන් දෙවියන්ව අගය කරන්න. ඒ නිසා ඔයාට පුළුවන් කාලියම්මට ඔයාට කරපු දේවල් ගැන, ඔයාගේ ජීවිතේට වුණ දේවල් ගැන වෙන වෙනම කියලා ස්තුති මොකද අපි එකසැට පූජාවක් කරන කෙනුත් කරන්නේ දෙවියන්ව අගය කරන එක. දෙවියන් ගැන ගුණ ගායනා කරන එක, ගුණ අගය කරන එකනේ. ඒ වගේ තමයි. එතකොට ඔයාගේ ජීවිතේට වුණ වෙනස්කම් ගැන ඔයා ඒ දේවල් වලට වෙනම වෙලාවක් අරන් අගය කරනවා කියලා කියන්නේ කොච්චර දෙයක්ද? ඔයාට පුළුවන් ඒ දේවල් ගැන හිතලා වෙන වෙනම ස්තුතිවන්ත වෙන්න. ඒ දේ කරන්න. ඔයා හදවතින් මේ දේ කාලියම්ම වෙනුවෙන් කරන්න. කාලියම්ම ඉදිරි දිනවලදී ඔයාගේ ජීවිතේ ලොකු වෙනස්කම් කරනවා. ඔයාට ඒකයි අද මේ වීඩියෝ එක හම්බෙන් දකින්න ලැබුණේ. ඉදිරියේදී කාලියම්ම ඔයාගේ ජීවිතේට සතුට සැනසීම ආලෝකය හැම දෙයක්ම ඔයාට ළඟා කරලා ඔයාගේ ජීවිතේ වෙනස්ම මාර්ගයකට ගෙනියනවා. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි ගන්ධයන්ගේ පිහිටයි දේවතාවුන්ගේ පිහිටයි